හෙලෝ ළමයි හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. එහෙනම් අපි අද යන්න හදන්නේ අම්පාරට. කළුතර ඉඳන් අම්පාරට කියන්නේ යන්න විතරක් කිලෝමීටර් 400කට වැඩිය තියෙනවා. අද ඇවිල්ලා වැසිබර දවසක්. ඉතින් අපි හැමෝම උදේම ලැහැත්ති වෙලා මේ සීතල වැස්සත් අරගෙන යන්න හදන්නේ අම්පාර නගරයට. මේ තමයි අපේ ගමනේ ආරම්භය. දොඩංගොඩ හයිවේ එන්ට්‍රස් එක. මෙතන ඉඳලා අපි දොඩංගොඩ හයිවේ එන්ට්‍රස් එකෙන් මාතර පැත්තට තියෙන අන්තිම හරිය, ඒ කියන්නේ මට මතක විදිහට හම්බන්තොට හයිවේ එන්ට්‍රස් එක වෙනකන් අපි මෙතන ඉඳලා යනවා. මෙතන ඉඳලා ඔයාලට පුළුවන් මේ හම්බන්තොටට දිවෙන හයිවේ එන්ට්‍රස් එකේ හයිවේ මාර්ගයේ දෙපස තියෙන ලස්සන පරිසරය බලන්න. ඔන්න අපි හයිවේ එකෙන් එළියට ආවා. අර වලට ඈතින් පේන්නේ හම්බන්තොට වරාය. මෙතනින් එහාට අපි ඉන්නේ හම්බන්තොට නගරයේ. අපි උදේ ඉඳලා ඇවිල්ලා දැන් අපි දවල් ආහාර වේල ගන්න යන්නේ. දවල් කෑමට අපි නතර වුණේ තේනෝර අයියලාගේ ගෙදර. තේනෝර අයියලාගේ ගෙදරින් දවල්ට කාලා තමයි අපි අපේ ඉතිරි ගමනේ වැඩ කටයුතු පටන් ගන්නේ. කළුතරට වගේම හම්බන්තොටටත් තාම වහිනවා. හම්බන්තොට නගරේ නතර වෙලා තේනෝර අයියලාගේ ගෙදරින් දවල් කෑම ගන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. පේනවනේ හැමෝම හරිම සතුටින් කෑම බෙදාගෙන කන්න තමයි මේ ලැහැත්ති වෙන්නේ. දකුණින් කෑම වෙලා කන්න තමයි අපි මේ ලැහැත්ති වෙන්නේ. තේනෝර අයියලාගෙන් ගෙදරින් කෑවට පස්සේ අපි මේ ආපහු අපේ ගමන පටන් ගන්නවා. අපි මෙතනින් පස්සේ තනමල්විල නගරය, ඒ වගේම අම්පාරට යනකම් ගොඩක් නගර පහු කරා. සමහර නගරවල නම් මම නම් අහලත් නැහැ.
මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මමත් අම්පාරට යන්නේ. හිතුව තරම් ලේසි නෑ. අපි තේ බොන්න ලස්සන කඩේක නතර වුණා. හරිම ගැමි පරිසරයක හැදුණු ලස්සන කඩයක් එතන. අම්පාර නගරයට ලං වෙනකොට අපිට සුපිරි සුප් දන්සලකුත් හම්බුණා. අපි බස් එකට හොඳ හැමෝටම සුප් හම්බුණා. සුප් බීලා තමයි අපි ඉතිරි වැඩ කටයුතු පටන් ගත්තේ. ඉතිරි ගමන යන්නේ අපි සුප් එකකුත් බීලා තමයි. දැන් අපි අපේ ගමනාන්තයට ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි අම්පාර සුන්දර ගම්මානයක්. උහන පහු කරාට පස්සේ තමයි අපිට මේ ලස්සන ගම්මානේ හම්බුනේ. ලස්සන දියපාරක් ගම්මානිය මැදින්ම ගලාගෙන යනවා. මේ ඉන්නේ අපිත් එක්ක කළුතර ඉඳලා අම්පාරට යනකම් ආපු අපේ සෙට් එක. හැමෝම හරිම සතුටින් ඉන්නේ. මොකද දුර ගමනක් වුණාට හරිම සතුටු ගමනක්. ඇත්තම කිව්වොත් අපි කළුතර ඉඳලා මෙච්චර දුර ගෙවාගෙන අම්පාරේ ආවේ බුද්ධික අයියාගේ වෙඩින් එකට. මේ තමයි රාත්‍රී වෙඩින් පාටිය. කාලා සතුටු වෙලා නටලා හොඳට විනෝද වෙලා අපි එහෙන් රාත්‍රී 10:00 විතර ආපහු එන්න පිටත් වුණා. දැන් පාන්දර 2 ගානක් වෙලා හැමෝම තේ එකක් එහෙම බීලා නිින්ද නිවාගෙන ආපහු ගමනෙන් ආවා. ඉතින් කළුතර ඉඳලා අම්පාරට ගියපු සුන්දර ගමන සිද්ධ වුණේ මෙහෙම තමයි.